ආයිබෝවන් ළමයින්ට ප්‍රජනක සෞඛ්‍ය උගන්වන්න ඕනද? නිසි වයසේදී උගන්වන්න ඕන. එහෙනම් මොකද්ද මේ ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමයි ඉතින් අර තම්නේල් එකක් දැක්ක ගමන් අපේ සමහර අය ටිකක් කලබල වෙනවා. අර තල්ලත්තට බෙලි ගෙඩිය වැටුණාට පස්සේ හාව දිව්වා වගේ. අපි මේ තම්නේල් එක බලලා ඉමුකෝ. මොකද්ද මේ තම්නේල් එකේ තියෙන්නේ? ළමයි දැනගන්න ඕනේ ಗುಣධර්ම. ලිංගික පද්ධතිය ගැන නෙවෙයි. ප්‍රජනක සෞඛ්‍ය කියන එක දැනගන්න ඕනේ ළමයි නෙවෙයි. මේක ආද්දි මට බණී සමහර විට. ළමයි දැනගන්න ඕනේ ಗುಣධර්ම. අම්මට තාත්තට කීකරුවෙන් අම්මා තාත්තා කියන දේ අහන්න, ගුරුවරු කියන දේ අහන්න. ඒවා මිස ලිංගික පද්ධතිය ගැන නෙවෙයි. ඒක පටලව ගන්න එපා. පිටරට තියෙන හැම ගුලියෙම ගිලින්න එපා. ඒවා ගැලපෙන රටවල් තියෙනවා, නොගැලපෙන රටවල් තියෙනවා. ළමයි ඉන්න ඕනේ ළමයි විදියට. මේ වචනවල වගකීම් මම ගන්නවා. මේ වචනේ මම කිව්වා. ඒ වගේම මෙතන නැති දෙයක් කිව්වා. මොකක්ද ඒ නැති දේ? ඒ නැති දේ තමයි නිසි වයසේදී නිසි කාලෙදී ඒ ප්‍රජනක සෞඛ්‍ය ගැන ප්‍රජනක පද්ධතිය ගැන උගන්වන්න ඕන කියන එක. ඒක මේ තම්නේල් එකේ නෑ. එතකොට නිවුස් channel එකක් විදිහට මේගොල්ලෝ සාර්ථකයි. නිවුස් channel එකක් සාමාන්‍යයෙන් ජනතාව අතරට ලිපියක් ගෙනියන ක්‍රමයක් තියෙනවා. එහෙම නැත්නම් මොන හරි වීඩියෝ එකක් ගෙනියන ක්‍රමයක් තියෙනවා. ඒකේ තියෙන මොකක් හරි දෙයක් highlight වෙන point එකක් මිනිස්සු පික් කරන දෙයක් ටක් ගාලා ඒගොල්ලෝ දාලා මේක යවනවා. ඒක හරි. නමුත් නිසි වයසේදී උගන්වන්න ඕන කියන කාරණේ අපි කියලා තියෙනවා. අපි ඒක කිව්වද ඒකත් බලමු. ප්‍රජනක සෞඛ්‍ය දැනගන්න ඕන. ප්‍රජනක සෞඛ්‍ය දැනගන්න උවමනා කාලයේදී නොමේරු හිත්වලට මේක දීලා බෑ. මම ඒකයි මේ කතාව කියන්දීම කලින් පටන් ගත්තේ. එතකොට දැන් පෙරලා මගෙන් ප්‍රශ්න ඇසිය හැකි. එහෙනම් ඔබතුමා උගන්වන්නේ? මම උගන්වන්නේ ඒ නිසි වයසේ ඉන්න අයට. මම මේ පුංචි ළමයි හොය යන්නේ ඕක උගන්වන්න. මම උගන්වන්නේ නිසි වයසේ ඉන්න අයට. එතකොට ඉතින් එහෙනම් ගැටලුවක් නැහැ. ඕනම රටක ඕනම දියුණු රටක ඒ වයසක් තියෙනවා. ඒ වයස එන තුරු ප්‍රජනක පද්ධතියක් ගැන ඒ ළමයින්ට කියලා දෙන්නේ නැත. ඒ වයසෙන් පස්සේ තමයි ඒ ළමයින්ට ප්‍රජනක සෞඛ්‍ය ගැන කියලා දෙන්නේ. දැන් උදාහරණයක් ඇමරිකාව වගේ රටවල සාමාන්‍යයෙන් වයස අවුරුදු 8 වගේ ඉඳන් ළමයිගේ පියුබර්ටි එක, ඒ කියන්නේ ලිංගික පරිණතභාවය සිද්ධ වෙනවා. ලංකාවේ මේක සාමාන්‍ය ඇවරේජ් වයස විදිහට 10 11 වගේ වයස් සීමාව තමයි දීලා තියෙන්නේ. එතනින් එහා. ඒතකොට ඒවා අධ්‍යාපන විශේෂඥයින්. ඊළඟට මනෝවිද්‍යාව ගැන හොඳට දන්න අය. ඊළඟට ඒ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ තීරණය කරන්න ඕන කොයි වයසේද මේ ලිංගික අධ්‍යාපනය දෙන්නේ කියන එක. ඒ වයසක් ගැන මම මේක සඳහන් කරලා නැහැ. මොකද යම් වයස් සීමාවක් දක්වා ඒක නොදෙන්නේ. ඒක නොදෙන්නේ ඒ කාලේ ඒක දුන්නාම මේ දරුවන්ගේ මානසිකත් මට්ටම මෝරලා නැති නිසා, යම් පරිණතභාවයක් නැති නිසා, ඒක දරන්න තරම් ඒක සුදුසු නැති නිසා ඒ මානසික මට්ටම ඒ දරුවෝ ඒක එක්ස්පීරියන්ස් කරන්න බලනවා. මොකක් හරි ප්‍රායෝගිකව කරලා බලන්න, හොයලා බලන්න, තැන තැන කතා වෙන්න, ඒ වගේ දේවල් වලට යමු වෙනවා. මොකද ඔය අවුරුදු 5 දක්වා ළමා කාලය පුද්ගලයෙක්ගේ ජීවිත කාලේ 90%ක නියෝජනය ඒ ඌමනා කරන මානසික වර්ධනය සිද්ධ වෙන්නේ ওই පළවෙනි අවුරුදු 5 ඇතුළේ. ඒ කාල සීමාව. ඒත් එක්කම එළඹෙන ඊට පස්සේ එළඹෙන කාල සීමාව. ඒ කියන්නේ ළමයා ලිංගික පරිණතිය දක්වා යන කාල සීමාව. ඒවා ළමයිගේ තීරණාත්මක වයස් කාලයන්. ඒවා සෙල්ලම් ගෙවල් වල සෙල්ලම් කර යාළුවොත් එක්ක කතා බහ කර ගොඩනගෙන්න ඕන ළමා වයසක් තියෙනවා. ඒ වයසට අර පරිණත කාලේ දෙන්න ඕන දැනුම දුන්න ගමන් ළමයා සම්පූර්ණයෙන්ම මෙහෙම විපරිත වෙලා යනවා. ඊට පස්සේ ළමයි අතර මේ ප්‍රශ්නේ එන්න ගන්නවා. එතකොට මේ ඒ වයසේ පොඩි ළමයින්ට මම කියන්නේ ලිංගික පරිණතියට ළඟා වෙලා නැති ළමයින්ට මේවා දුන්නම අන්න ඒ සමාජ ගැටලුව නිර්මාණය වෙනවා. ඒක තමයි දියුණු රටවල පවා වයස් සීමාවක් තරණය කරලා ඒ නිසි වයසේදී ඒ අධ්‍යාපනය දෙන්නේ. මේ කලබගෑනිය ලියන්න තමයි මේ වීඩියෝ එකක් දාන්නේ. ඒ අතර මතුවුණ ගැටලු කීපයකටත් උත්තර දෙනවා මේ වීඩියෝ එකේ එක්කම මම ඒක කරනවා. මේ ඒක ලේසි. පළවෙනි එක මුතුකල සර්ත් ප්‍රජනනයේ පාඩම ගැන උගන්වනව නේද? ඔව් ඉතින් ඒකට උත්තරේ මම ওই වීඩියෝ එකේම දීලා තිනවා. ඒකනේ කියන්නේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න කියලා. ඒක තමයි ගැටලුව. අර එහෙම නොබලා මේ වගේ තම්නේල් එකකදී කලබල වෙන එකේ ගැටලුව. ඒ වීඩියෝ එකේ මම ඒ උත්තරේ දීලා තිනවා. ටක් ගාලා බලලෙමු. ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. දැන් හාමුදුරනේ මම ජීව විද්‍යා ගුරුවරයෙක්. ඒතර මගේ තියෙන ලොකු ඒකකයක් කොටසක් තමයි මානව ප්‍රජනනය. ඒක ඉතින් මම මේ පාඩම වශයෙන් තියරි ළමයින්ට උගන්වන්න ඕන. ඒතර ඒ ඇති. මොකද මේ උසස් පෙළ පාඩමක් නිසා ඒක අපිට කරන්න වෙනවා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ. ලිංගික සෞඛ්‍ය ගැන දන්නේ නැති නිසා අපයෝජන වැඩි නේද? වගේ ඒවා අහලා තියෙනවා. අපයෝජන වෙන්නේ මේ හින්දා කියලා. ළමා අපයෝජන වැඩි වෙන්න ප්‍රධාන හේතුවක් තමයි නීති පද්ධතිය ශක්තිමත් නැතිකම. ඒවට ප්‍රබල නීති ගේන්න ඕන.
ඒ මොකද අපේ යෝජනයක් ගොඩක් වෙලාවට වෙන්නේ වැඩිහිටියෙක් අතින් ළමයෙක් ගන්නේ. ඒතකොට වැඩිහිටියෝ ප්‍රජනක සෞඛ්‍ය දන්නේ නැති අය නෙමෙයිනේ. ඒ මිනිස්සු දන්නවා. ඒතකොට මේක නීතියට බය නැතිකමක් තියෙන්නේ. ඒවා ශක්තිමත් වුණාම ඔය ප්‍රබල නීති තියෙන රටවල ඇත්තටම ළමා අපයෝජන සෑහෙන්න අඩුයි. ඒතකොට දරුවට උගන්වන්න ඕන ප්‍රජනක සෞඛ්‍යයටම දරුවෝ කියලා කියන්නේ මම මේ කියන්නේ මම නැවතත් කියනවා ලිංගික පරිණතිය ලබා නොමැති. අර පොඩි දරුවෝ කියලා අපි කියන්නේ. අන්න ඒගොල්ලෝ. ඒගොල්ලන්ට තියෙන්න ඕන ප්‍රජනක සෞඛ්‍යයට වඩා එතනදී අපයෝජනයකට ලක් නොවීම සම්බන්ධව තියෙන්න ඕන ආත්ම ආරක්ෂාව ගැන දැනුම. ළමයට අපි උගන්වන්න ඕන ආරක්ෂා වෙන්නේ කොහොමද? මේක good touch or bad touch ඒක ඒ ළමයට තේරුම් කරන්න ඕන. ඒව ඇත්තටම ඔය දියුණු රටවල සිද්ධ වෙනවා. දැන් අපේ රටේ කාන්තාව දූෂණය වෙනවා පිරිමියාගේ. අපේ රටේ නෙමෙයි මොන රටෙත් වෙනවනේ. පිරිමියා අතින් ඒ කාන්තාව දූෂණය වෙනකොට දෙන්නම ප්‍රජනක සෞඛ්‍ය ගැන දන්නවනේ. නීති පද්ධතිය හැදෙන්න ඕන. එතකොට අර ඔළුවේ අමාරුවට කොට්ටේ මාරු කරලා වැඩක් නැහැ. ඒක අපි තේරුම් ගන්න ඕන. ඊළඟට ඉතින් සාම්ප්‍රදායිකව මුතුගල ඉතින් බයෝලොජි නෙමෙයි අරලොජි නෙමෙයි මම වෙන මේ පක්ෂවලට සීමා කරලා තියෙනවා. මම සිංහලෙන් කියලා තිනවා දේශපාලනේ මම කරන් දෙන්නේ නැහැ කියලා. ඒක මේ වීඩියෝ එකේ තියෙනවා. අපි නිකන් විහිළුවට වගේ ඒකත් ආයෙ බලමු. පළවෙනි එක මං ඡන්ද ඉල්ලන්නේ නැහැ. මම ඡන්ද ඉල්ලන්නේ නැහැ. මට හිම මේ අහේනියක් නැහැ. හරි. දැන් මේ දේශපාලන කතා නම් අලවල තේරුමක් නැහැ. දැන් අනිත් එක තමයි මේ මහ ලොකුවට මේ භාෂණයේ නිදහස ගැන කතා කරන මිනිස්සුනේ මේ කමෙන්ට් දාලා තියෙන්නේ. මිනිහෙක්ගේ Tamanට ගැලපෙන්නේ නැති අදහසක්, Tamanගේ හිතේ නැති අදහසක්, Taman අකමැති අදහසක් තව කෙනෙක් කිව්වහම මෙහෙම මේ භූමිතල් ගහපු ගැරඩි වගේ හැසිරෙන්න එපා. මේ අවුල් මේක. හරි? ඒ කියන්නේ මේකනම් Tamanට වඩා ප්‍රතිවිරුද්ධ අදහසක් කෙනෙක් දක්වනකොට හැසිරෙන විදිය අනිවාර්යෙන් ගුණධර්ම ගන්නන්න ඕන පොඩි කාලේ. මේ එහෙම නොයිච් එකේ ප්‍රශ්නේ මේ පේන්නේ. ප්‍රජනක සෞඛ්‍ය විතරක් දැනගෙන ගුණධර්ම දන්නේ නැති අය හැසිරෙන විදිහ තමයි මේ තියෙන්නේ. එහෙම එපා. ඒක ශිෂ්ට වෙන්න ඕන. තව කෙනෙක්ගේ අදහසක් නිකන් බැලන්ස් එකේ ගන්න තේරුම් ගන්න ඕන. ඉතින් මේ එහෙම කලබල වෙලා තරහ ගෙහින් ගන්නලා කුණුහරුප කියාගෙන මේ මිනිස්සුද මේ ළමයින්ට ප්‍රජනක සෞඛ්‍ය ගන්නන්න දෙන්නේ. ඊවසන්න හුරු වෙන්න ඕනේ. කෝ භාෂණයේ නිදහස නැද්ද ඒකට? භාෂණයේ නිදහස තියෙනවද? භාෂණයේ නිදහස තියෙන්න ඕන මේ හාමුදුරුවන්ට බනින්නයි. මේ ආගම් වලට බනින්නයි. මිනිසුන්ට බනින්නයි විතරක් නෙමෙයි මේ කාරණා වලටත් භාෂණයේ නිදහස වළංගුයි. මිනිහෙකුට නිදහස් අදහස් දක්වන්න අයිතිය තියෙන්න ඕනනේ. ඒකට විරුද්ධව බුද්ධිමය සාකච්ඡාවක් කරන එක වෙනම දෙයක්. පැනගෙන කුණුහරුප කියාගෙන අයියෝ අර පොඩි කාලේ හරියට මේ වැඩිලා නැහනේ. ඊළඟට දැන් මේ ගොඩක් තැන්වල තියෙනවා බයෝපන්තියේ එහෙනම් මේ ප්‍රජනක පද්ධතිය උගන්වන්නේ ඇයි කියලා මම අහලා. ඉතින් දැන් ඔයාලනේ ප්‍රජනක පද්ධතිය උගන්වන්න කියලා ඔය ඉල්ලන්නේ. ඉතින් මං ඒක උගන්වනකොට සතුටු වෙන්න. ඔයාලගේ ඉල්ලීමනේ මම මේ කරන්නේ. අප්සෙට් ගන්න එපා ඉතින් ඒකට. අපි කියන්නේ ඒකට වයසක් තියෙන්න ඕන කියලා. ඒකට තේරුම් ගන්න ඕන ඉතින්. නේද? ඒවට තමයි මොලේ ඕන. දැන් මේ වීඩියෝ එක බලන කෙනෙක්ට එක විවේචනයක් සාධාරණ වෙන්න කළ හැකියි. ඒකත් ඕන මම්ම කරන්න. හරි? මගේ වීඩියෝ එකට. මේකේ මම ළමයි කියලානේ කියන්නේ. ළමයි කිව්වම අවුරුදු 18ට 15 ඔක්කොම අයිති වෙනවා වගේ එකක් වෙනවනේ. ඒතර අන්න කෙනෙකුට ඕන ඒක අල්ලගත්ත එකේ. ඒතර 18න් 15 කාටවත් ලිංගික අධ්‍යාපනය දෙන්න බැයිද වගේ කතාවක්. නෑ ඇත්තට මේක නෙමෙයි මම එතනින් අදහස් කළේ. මම ඒක ස්වභාවක මගේ හිතට ඔළුවට ගලාගෙන ආපු අදහස් කියපු වෙලාවක කියපු දෙයක්. මේක පොඩි ළමයි. ඒ කියන්නේ ලිංගික පරිණතිය උන හෝ ඒකට ආසන්න වෙච්ච අය හැර ඊට පහළ අය ගැන තමයි මම මේ ළමයි කෙනකින් අර්ථ දක්වන්නේ. අදහස් ගන්නවන්නේ. හරි? එතකොට ඒකට කෙනෙකුට ඕනනම් සාධාරණ විවේචනයක් කෙල්ල කරන්න පුළුවන්. ඒක කළොත් මම ඒක බාර ගන්නවා. නමුත් මගේ අදහස් දැක්වීම මම අදහස් කළේ අර පොඩිම ළමයින්ට මේක නොදිය යුතුයි කියන එක. හරි? ඒකයි එතන කියවෙන්නේ. වෙන එකක් නෙවෙයි. අන්න ඒ වගේ දේවල් ප්‍රශ්නයක් නේ. ඒවා ටිකක් බුද්ධිමය දේවල්. මිනිහෙක් ඔළුවක් කල්පනා කරලා කියන්න පුළුවන් දේවල්. ඒවා බාර ගන්න පුළුවන්. ඒවා ගැන කතා කරන්නත් පුළුවන්. හරි? හැබැයි මේ නිකන් මේ කුණුහරුප කියාගෙන චලෝ බිලෝ ගාන ඒවා තේරුම් නැහැ. ඉතින් මේකේ කොච්චර කියවොත් ඔච්චරයි. අහලා තියෙන ප්‍රශ්න ඔක්කොම එක හා සමානයි. ඊළඟට තව තියෙන ඉතින් කුණුහරුප තමයි. ඉතින් ඒක සාමාන්‍යයෙන් ශිෂ්ටත්වයක් තියෙන මිනිස්සු කතා කළ යුතු දෙයක් නෙවෙයිනේ. ශිෂ්ට සම්පන්නව හැදින්න ඕනේ. ඒකට තමයි ඇත්තටම මේ පොඩි කාලේ ගුණධර්ම උගන්වන්න ඕන කියලාත් කියන්නේ. කොහොම වෙතත් පොඩි ළමයින්ට ගුණධර්ම උගන්වන එක හොඳයි. මොකද ඒ උගන්වන එකේ ඇතුලේ ඒ ළමයා තමන්ගේ ලිංගික පද්ධතිය ගැන දැනුවත්භාවයක් තියෙන කාලෙද්දී ගුණධර්ම එක්ක මේක මම කොහොමද මේක හසුරවන්නේ? මම කොහොමද මේ ලිංගික පද්ධතියෙන් වැඩක් ගන්නෙ? කියන එක ඒ ළමයා ශිෂ්ට සම්පන්න විදිහට තේරුම් ගන්නවා. එතකොට තමයි ඒ ළමයා අතින් තව කෙනෙක් රේප් නොවෙන්නේ. එතකොට තමයි දූෂකේ අඩු වෙන්නේ. එතකොට තමයි අපයෝජන අඩු වෙන්නේ. එතකොට තමයි අනවශ්‍ය ගැප් ගැනීම වලකින්නේ. ඒ වගේ දේවල් සිද්ධ වෙන්නේ එතකොටයි. ඊළඟට මම දැක්ක තව කෙනෙක් කියලා තියෙනවා මේ දිනේෂ් මුතුගල දන්නේ සෙක්ස් এডুকেෂන් ගැන. මේ ලිංගික අධ්‍යාපනය නැත්නම් මේ ඒ ගැන දන්නේ නැහැ. එයා හිතන් ඉන්නේ මේ
අර ගැහණු සහ පිරිමි කෙනා කරන දේ විතරක් තමයි ලිංගික මෙහෙමයි ඉතින්. කැමති නම් එන්න මම කියලා දෙන්නම් ලිංගික අධ්‍යාපනය ගැන මුලින් ඉඳන් අගට. හරි? පොඩි අතදරුවෙ එන්න එපා. ඊට වඩා ඔළුවක් වැඩිච්ච කෙනෙක් එන්න. ඒක කියලා දෙන්නම්. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නොදන්නකම නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ ඒ කොටස ඇතුලේ අර කුතුහලයේ දනවන කොටස හැර ඉතිරි ටික විතර උගන්නන්න බෑ. ළමයි හොයන්න ගන්නවා. චූටි ළමයිනේ. ලිංගික පරිණතය ලැබලා නැති පොඩි ළමයිනේ. ඒ ළමයි මේවා හොයන්න ගන්නවා. මම කියන්නේ විශේෂඥයින්. මේ බුකිය පුරාවට මේ කුණුහරුප කියලා දඟලන මේ මැට්ටෝ නෙමෙයි. විශේෂඥයින් එකතු වෙලා නිසි වයසක් බලලා ඒ ළමයින්ට මේක අධ්‍යාපනිකව දෙන්නේ කොයි කාලෙද කියන එක හරියට තීරණය කරලා ඒක නිවැරදිව කරන්න එච්චරයි. අපි කියන්නේ එච්චරයි. අපි ගැන උගන්වන්න කියන එක. ඒක සැකනම් ওই වීඩියෝ එක ආයෙ දානවා. ප්‍රජනක සෞඛ්‍ය දැනගන්න ඕන. ප්‍රජනක සෞඛ්‍ය දැනගන්න උවමනා කාලයේදී ආන්න දැක්කනේ. දැන් කලබල වෙන්න එපා. දැන් තල්ලත්තට බෙලි ගෙඩිය වැටුණට පස්සේ දුවපු මුල්ම හාවත් නිශ්ශබ්ද වෙන්න ඕන. මින් පස්සෙවත් තම්නේල් එකක් බලලා චූන් වෙන එක නවත්තන්න වෙනවා. ඉතින් ඒ වගේ අර විමසීමකින් තොරව කලබල වෙන පිරිස නිසා මේ වගේ ප්‍රශ්න ඇවිලෙනවා. දැන් මේ ගැන කතිකාවක් ඌමනා නම් අපි කතා කරමු. ඔය සමහර මම දැක්ක ඔය YouTube channel වල පාළුගේ වළම් බින්දින ස්වභාවයක්. ඔය අපි ඉන්නවනේ අර ඔන්ලයින් හිගන්නු. එතකොට ඒ අයටත් මම කියන්නේ පාළුගේ වළම් බින්දින්න නැතුව ඔය කැමරාවකෝ ඔය මයික් එකකෝ අරගෙන එන්න කතා කරමු. මේ ගැන සමාජ කතිකාවක් හදමු. ප්‍රශ්නයක් නැහැ. පාළුගේ නම් වළම් බින්දින්න එපා. ඔන්ලයින් හිගන්නන්ට කියන්නේ. ගිහින් එන්නම් එහෙනම්.